ආයුබෝවන් යාළුවනේ. ඔන්න අපි පළවෙනි පිරවිල්ල තනිපට පිරවිල්ල මේ පොටස ඉතා පොඩි කොටසක් කරලා මම ඔයගොල්ලන්ට මුලින්ම පෙන්නන්න ගෙනාවා. මේක හරිම ලේසියි. දැන් දන්වැල් හදන විදිය දන්නවා. අපි දන්වැල් කැමති ප්‍රමාණයට අපි දන්වැල් ගොතාගෙන ඉන්න ඕනේ. දැන් මේකේ 13ක් මම ගොතලා තියෙනවා. දැන් කෙනෙකුට පුළුවන් මේ පොතකට කවරයක් විදියට ඕන හදන්න. එතකොට මේ අවශ්‍ය දිග හරි පළල හරි අවශ්‍ය ප්‍රමාණයට දන්වැල ගොතා ගන්න ඕනේ. ඉතින් ඒ විදිහට ගොතාගත්ත දන්වැලට තමයි අපි තනිපට පිරවුම පුරවන්නේ. මම පාවිච්චි කරන මේ නූලට පහේ කටුව තමයි ගන්නෙ. මොකද ඒක ටිකක් ලොකු නිසා. මේ විදිහට තොණ්ඩුව හදාගත්ත. දැන් කාටත් මතක ඇති ඒ හදාගත්ත තොණ්ඩුවට හුක් එක දාලා දවටලා ස්ලිප් නොට් එක හදා ගන්නවා. දැන් අපි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. අපි 10ක් අපිට ඕනේ නම් තව එකක් වැඩිපුර ගොතනවා 11යි. ඒ අපි වැඩිපුර එකක් ගොතන්නේ තනිපට පිරවිල්ලේ උසට. දැන් එතකොට ඕගොල්ලොන්ට තනිපට පිරවිල්ල පටන් ගන්නකොට මේ චේන් එකේ බම්ප් වලට දාන්නත් පුළුවන්. ඕගොල්ලන්ට පේනවාද මේ කොඳුයට පේලියක් වගේ මේ බම්ප් තියෙනවා. බම්ප්ස් වලට මේ අනිත් පැත්ත හරවපුවම බම්ප් තියෙනවා. ඒව වලට දාන්නත් පුළුවන්. නැත්තම් මේ V අකුර හැඩයට තියෙන මේ V ඇටේ වගේ තියෙන එකට මේ හුක් එක දාන්නත් පුළුවන්. ඉතින් මේ බම්ප් එකට දාන එක ටිකක් අපහසුයි. ඒක පුරුදු වුණාම කරන්න පුළුවන්. බම්ප් එකට ටිකක් දාගන්න එක අපහසුයි. ලේසි ක්‍රමය තමයි මේ V ඇටයට දාගන්න එක. අපි මේ විදිහට ලේසි ක්‍රමෙන් කරගෙන යමු. දැන් එකක් වැඩිපුර ගෙතුවා ඒ උසට. අපි දැන් මේවා ගණන් කරනකොට මේ කටුවේ තියෙන තොණ්ඩුව ගණන් කරන්නේ මේ පැත්තට 1 2 3 කියලා ආපස්සට ගණන් කරන්නේ මේක තමයි පළවෙනි එක. ඒතර පළවෙනි එකේ ඉඳලා දෙවෙනි චේන් එකට තමයි අපි මුලින්ම කටුව ඇතුල් කරගන්නේ. කටුව මේ විදිහට ඇතුල් කරගෙන නූලේ දවටලා මේ විදිහට ගන්නවා. එතකොට අපිට තොණ්ඩු දෙකක් තියෙනවා. දැන් ආයෙ නූලේ දවටලා තොණ්ඩු දෙක ඇතුලේ එළියට නූල ඇදලා ගන්නවා. මේ තමයි තනිපට පිරවිල්ල. සිංගල් ක්‍රොෂේ කියන්නේ මේකට. ක්‍රොෂේ කියන්නේ ප්‍රංශ වචනයක්. එහෙනම් අපි ආයෙ බලමු තව සැරයක් ඊළඟ දන්වැල් පුරුකට මේ විදිහට ඇතුල් කරනවා. කල ඉවරලා ගොතලා දවටලා පුරුක් දෙකක් තියෙනවා. දැන් ඒ දෙකෙන් චේන් එක ඇදලා ගන්නවා. ආයෙ ඊළඟ දන්වැලට දවටනවා නූල. දැන් පුරුක් දෙකක් තියෙනවා. දෙකෙන්ම දවටපු නූල ඇදලා ගන්නවා. ආයෙ ඊළඟ දන්වැලට ගියා. දවටුවා මේ විදිහට ලූප්ස් දෙකේ නම ඒ දෙක ඇතුලෙන් නූල දවටලා ඇදලා ගන්නවා. නැවතත් ඊළඟ චේන් එකට ගියා. දැන් ලූප්ස් දෙකක් තියෙනවා. දවටලා ලූප්ස් දෙකෙන් නූල ඇදලා ගන්නවා. ඊළඟ චේන් එකට ගියා. දවටලා නූලක් ඇදලා ගත්තාම ලූප්ස් දෙකක් එනවා. ඒ ලූප්ස් දෙකට දවටපු නූලෙන් ඒ දෙකෙන්ම ඇදලා ගන්නවා. ඊළඟ නූලට ගියා. චේන් එකට ගියා. නූල දවටලා ලූප්ස් දෙකක් හදා ගන්නවා. ආයි නූල දවටලා ඒ ලූප්ස් දෙකෙන් ඇදලා ගන්නවා. ඊළඟ චේන් එකට ගියා. නූල දවටලා ලූප් එකක් හදා ගන්නවා. හැදිච්ච ලූප්ස් දෙකෙන්ම ඊළඟ නූල දවටලා ඇදලා ගන්නවා. අනිත් චේන් එකට ගියා. නූල
දවටලා ඇදලා ගත්තා. ලූප්ස් දෙකෙන්ම නූල ඇදලා ගත්තා. දැන් ඔන්න අපි අවසානයට ඇවිල්ලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ අවසාන චේන් එක. ඒකටත් ඒ විදිහටම හුක් එක ඇතුල් කරලා දවටලා ලූප් එක හදාගෙන ළඟට ආයේ නූල දවටලා චේන් එක මේ විදිහට ගන්න. දැන් අපිට මේ විදිහට දැන් 10ක් ගණන් කරොත් 10ක් තියෙන්න ඕනේ. අපි 11ක් හදලා උස එක හැටියට අරගෙන 10ක් පුරවලා ගත්තා. 1 2 3 4 5 7 8 9 10. 10ක් තියෙනවා. දැන් ඊළඟට මේක හරවන්න හරිම ලේසි. ඒක ඉගෙන ගමු. අපි උස ගන්නේ චේන් එකක උස. ඒ හින්දා එක චේන් එකක් මේකට ගොතලා මේක අනිත් පැත්ත හරව ගන්නවා. දැන් ඕගොල්ලන්ට පේනවා මෙතන එකක් තියෙනවා. මෙහිම හරවපුවාම ඕගොල්ලන්ට මේ V ඇට වගේ ඔන්න පේනවා. දැන් අපි V ඇටේටනේ හැමදාම හුක් එක ඇතුල් කරන්නේ. ඒ හින්දා මෙතන මේ පළවෙනි චේන් එක අරලා දෙවෙනි චේන් එකේ ඉඳලා මේ විදිහට ඇතුල් කරලා දවටලා නූල ගන්නවා. ලූප්ස් දෙකක් තියෙනවා. දවටලා නූල ලූප්ස් දෙකෙන් ඇදලා ගන්නවා. ඊළඟ V ඇටේට V ස්ටිච් එකට අපි ගියා. ඉන්සර්ට් කරා දවටුවා නූල. දැන් දෙකක් තියෙනවා ලූප්ස්. ඒ දෙකෙන් නූල දවටලා ඇදලා ගන්නවා. මේ විදිහට දිගටම කරගෙන යන්නයි තියෙන්නේ. ෆවුන්ඩේෂන් චේන් එක උඩ කරනකොට ටිකක් අපහසුයි. දැන් ඇත්තටම මේක හරි ලේසි. මේ විදිහට ටක් ගාලා අපිට තියෙන්නේ චේන් එකෙන් චේන් එකට හුක් එක දාලා නූල දවටලා ඇදලා අරගෙන ආයෙ නූල දවටලා තොණ්ඩු දෙක පන්නන්න තියෙනවා. මේකට සිංහලෙන් කියනවා තනිපට පිරවිල්ල කියලා. ඉතින් අපි මේක මේ කෙලවරට ආවට පස්සේ අර කලින් හැරුවා වගේම චේන් එකක් හදලා හරවන්න තමයි තියෙන්නේ ඔයගොල්ලන්ට. මේ අවසාන එකට ආවහම එතන හරි ට්‍රිකි. මේක නිකන් ඉවරයි වගේ දෙන්නට අපි මේකට කරන්න ඕනේ. මේක ඉවර නැහැ. මේ පැත්ත හරවපුවම ඔයාලට පේනවා මේ V අකුර හැඩේ තියෙනවා. අන්න ඒ දෙකට තමයි දාන්නේ. ඒ දෙකට දාලා දවටලා ගන්නවා. කළා දවටලා ආයේ දැන් ගණන් කරොත් මෙතන 10ක් ඇති. ඉතින් අපි ඊළඟ රෝ එකගේ පේලියට යන්න නම් ආයේ දන්වැලක් ගෙතුවා හැරෙව්වා. පළවෙනි එක නෙමෙයි දෙවෙනි එකට තමයි ඉන්සර්ට් කරන්න ඕගොල්ලෝගේ හුක් එක. ඒක ඉවරලා මේ විදිහට කරගෙන යන්න. Tamanට කැමති ප්‍රමාණයක් උසට සිංගල් ක්‍රොෂේ එක කරගෙන යන්න. අත පුරුදුනහම ලේසි. ඊළඟ මෝස්තරේ මම සිංගල් ක්‍රොෂේ එකකින් කරගන්න මෝස්තරයක් කියලා දෙන්න. මේ විදිහට යන්න තමයි තියෙන්නේ. යාළුවනේ අපි කුතනවා වගේම මේක ඇද්දාම මේ පේනවා ඉක්මනට ගලව ගන්න. ගැලවෙන්න පුළුවන්. හදිස්සියේ වැරදිලා හරි ඇදුනොත් පොඩි දරුවෙක් හරි ඔය පූසෙක් හරි අල්ලගෙන නූල ඇද්දොත් එහෙම මේක මේ විදිහට ගැලවිගෙන යනවා. ගෙතුවට වඩා වේගෙන් ගැලවිලා යනවා. ඒ හින්දා අපි මේ හදන හැම ප්‍රොජෙක්ට් එකක්ම ඉවර කරනකොට අවසානයේ තොණ්ඩුවක් දාන්න ඕනේ. ගැටයක් දා ගන්න ඕනේ. ඉතින් මේ සිංගල් ක්‍රොෂේ එක පේලි 1 3 4 5 6 ගොතලා මේ හදාගත්ත පොඩි ක්‍රොෂේ එක ඉවර කරන හැටි මම පෙන්නන්න. මේ අවසාන එක මම මෙතන දාලා තියෙනවා. මෙතනින් මේ විදිහට නූල දවටලා අරගෙන එකෙන් ඇද්දාම බලන්න පේනවද?
මේ නූල තමන් කැමති දිගකට ඇදලා තමන් කැමති ප්‍රමාණයක් ඔය විදිහට ඇදලා ඒක මෙතනින් කපලා දාන්න. කපලා මේ නූල බෝලෙට තියෙන නූල ඇදලා අයින් කරලා දාන්න. එතකොට මේක හොඳට ඇද්දාම මෙතන ගැටේ හිටිනවා. දැන් ලියන්න බෑ. දැන් මේ අවසානයේ කරගන්නේ මේ විදිහට. ඊට පස්සේ අපිට දැන් මේ විදිහට මුලයි අගයි තියේදී අපිලිවලයි ඒ දේවල් අපි හංගන්න ඕනේ. ඒකට මේ විදිය ලොකු සිදුරක් තියෙන නීඩල් එකක් අරගෙන මේ නූල දාලා අපිට පුළුවන් මහල හංගලා දාන්න. මේ කීප පොටක් මෙතනින් මේ විදිහට අතිද්දි බලාගෙන රැලි වැටෙන්න දෙන්න එපා. මේ විදිහට මුල මහල හංග ගන්න. කළා මැදින් කපලා අයින් කරන්න. මේ පැත්ත ඒ විදිහට හංග ගන්න පුළුවන්.